ඔබට මහා සංඝයා මුණ ගැහෙන්නේ පිංගතුනි බුද්ධෝත්පාද කාලයක පමණයි. සසරක් බැලුවොත් මේ සාරා සංකේය කල්ප ලක්ෂයටම මහා සංඝයා මුණ ගැහිලා තියෙන්නේ උපරිම අවස්ථා 28යි. අද හැමදාම එනවා වෙන්න පුළුවන්, හැමදාම දකින්නවා වෙන්න පුළුවන්. නමුත් සසරක් එක්ක බැලුවම මේක අතිශය දුර්ලභවස්. ඒ නිසා නිවසට භික්ෂුවක් වඩිනවා කියන එක හිතන්නට ඕනේ සම්මුඛ වෙනකොට මේ කල්ප ගානකින් තමයි අදිශීලයක් රකින්න කෙනෙක් හමු වෙන්නේ අපිට. පෘථග්ජන උනත් අදිශීලයේ ලැබෙන්නේ බුද්ධෝත්පාදේ විතරයි. පසේ බුදුරු අදිශීලයේ රකින්නවා. නමුත් අන්න සමාදන් කරවන්නේ නැහැ. පසේ බුදුරු එහෙම ලොකුවට අපිට හැමතිස්සෙම හම්බ වෙන්නේ නැහැ. සංඝයා බුද්ධෝත්පාද කාලයක හම්බ වෙන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න. ඒ සංඝයා නිවසට එනකොට මේක සසර දුර්ලභ අවස්ථාවක්. ඒ නිසාත් සුදුසුයි මේ දානේ පූජා. ඒ නිසා තමයි කියන්නේ පාහුනෙය්‍ය. කොච්චර ලස්සන ගුණපදයක්ද නේ. පාහුනෙය්‍ය යනු තමන්ගේ ප්‍රිය ඥාතීන් වෙනුවෙන් කලාතුරකින් එන ඥාතීන් වෙනුවෙන් පවා සකස් කළා වූ දාණය, ආහාරය, ප්‍රණීත භෝජනය ඔවුන්ට නොදී හෝ ඔවුන්ට දෙන්න ප්‍රථමයෙන් සංඝයාට දෙන්නට සුදුසු බැවිනේ සංඝ රත්නය පාහුනෙයයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රාවකයෝ ගැන. ආහුනෙය්‍ය පාහුනෙය්‍ය. ඇයි මේ බොහෝ දුර සිට ඇවිල්ලා දෙන්නට සුදුසු? ඇයි මේ දරුවන්ට දෙන්නට යන්නේක පවා දෙන්නට සුදුසු? මොකක් නිසාද? ඒ මහා සංඝ රත්නය දක්ඛිනෙයයි. දක්ඛිනා කියලා කියන්නේ අපි සංස්කෘතික දක්ෂිනා කියලා. දක්ෂිනාව කියලා කියන්නේ පින්වතුනි පින්පව් අදහාගෙන පරලෝකයක් විශ්වාස කරගෙන නිවනක් පතාගෙන දෙන්නා වූ දානය. කර්මඵල විශ්වාසයෙන් දෙන්නා වූ දානයට කියනවා දක්ෂිනාව කියලා. නමුත් පිරිසක් ලෙස සැලකුවොත්, සමූහයක් ලෙස සැලකුවොත් ඉහළම දක්ෂිනාර්ය සමූහය ශ්‍රාවක සංඝ රත්නය. ඒකට හේතුව සංඝයා තුල තියෙන ගුණ මහත්වය. ගුණ මහත්වය වැඩිවන්නට කරන්නා උපකාරය මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා ශ්‍රාවක සංඝයා අර කියන සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත වන බැවින් දක්ඛිනෙයයි කරන්නා වූ දානය පූජාව මහත්ඵල මහානිසංස කර දීමට තරම් ගුණයෙන් යුක්තයි. ඒ බැවින් සංඝයා දක්ඛිනෙයයි.